අම්මගේ. නෑ ෆොටෝස් ගන්න මොනවද නෑ. මොකොත් නෑ මේ අම්මලා වගේ අපි. ආදරේනේ පැටියෝ. ඔයාලට වතුර ටිකක් ඕනද? කොහොමද? ඒක තමයි මා පුරෝට වතුර ටිකක් බොන්නද? ඔයා කලබල වෙන්න එපා ඈ. කියන්නේ ඕගොල්ලෝ වෙන්නේ මාෂාල් මාෂ්නේ ඇවිල්ලා ඉන්නේ. ඒක තෝනේ කියලා. අර දෙන්න. මොකද විතරන්නේ සභාපතිලා ඉන්නේ අර බලන්න. ඔයදාක බාහිරනේ අපි ඔයගොල්ලෝ පොඩ කරන්නේ මොනවද කරන්නේ? ඕගොල්ලන්ට මොකුත් දෙන්නේ නෑ. අපි ඔක්කොම ස්ටාෆ් එක ඇවිල්ලා මොකද කියලා බලන්න හදයි කියලා ළමයි ගිහින් දැන් මේ ළමයි කැමැත්තෙන් දරින්න දැන් ඔයාලා මෙතන ගන්න දෙකක් දාගෙන වහගෙන ළමයිට නැගිටින්න පුළුවන්. අර නැගිටින්න පුළුවන් දේවල් කියනවා අපි දැන් අපේ කාන්තා හිංසනය ගැන උගන්වනවා දේශනාවේ මොනවද මේ? අපි ප්‍රොසෙස් නවත්තන්න. ඕගොල්ලෝ දේශන කරන්නේ. සහෝදරියෝනි මම නම් උගන්වන්නේ දේශන ඕගොල්ලන්ට මේ විදිහට. අපිට වැඩ නැහැ. අපි මොනවද මේ උගන්වන්නේ? මේ ළමයා සවුම ගහනවා. අර ළමයා බෙවු පයේ බෙවු. මේ ළමයාගේ ඇටි ඕගොල්ලන්ගේ සහෝදරිය ඊට පස්සේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කියලා වෙනම ප්‍රොසෙස් කරන්න යනවා. ඉල්ලන්න එපා පර්සනැලිටි ඩෙවලොප්මන්ට් හරි කැරියර් ඩෙවලොප්මන්ට් හරි. අපි නම් සහයෝගය දෙන්නේ නැහැ ඔයගොල්ලෝට. ඊයේ හොඳට හිටපු ළමයි කඩලා පර්සනැලිටි ඩෙවලොප්මන්ට් කරන්න හදලා. මේ ළමයිට ගෙදර යන්න දෙන්නේ නැහැ. සීල් කරන්න. ඒකෙම දෙන්න කෑ. මේගොල්ලෝ රයිට්ස් ඉල්ලන්නේ. ඔයාලා බෙස්ට් කාර්ය මේක වහලා තිබ්බේ හරි අපි බෙස්ට් කාර්ය මේක වෙනවා රයිට් එකෙන් වහලා තිබ්බා බෙස්ට් කාර්ය. අයියෝ බෙස්ට් කාර්ය මේක තුල වහලා තිබ්බා. විරෝධයක් නැද්ද? අර දෙසින් වල එල්ලලා තිබුණේ අතෙන් ඉඳලා කටු ගහලා බිමට මේක වහලා. ඕගොල්ලෝ මේ ළමයිගේ ජීවිතේ වචින්නද? දැන් ලෑටි වනේද? ඒ ළමයා හම්සේ ලෑටි වනේද කිසි දෙයක්? අර ළමයි දැක්කම අපේ කියනවා නේද? හම්සේ ලෑටි වනේද? අර පොඩි ළමයිගේ මුල් දැක්ක කේන්ති යන්නද මේ වැඩ කරන්නේ? මොනවද මේවා යන්නේ අපි ගල්තන් දාගෙන මොනවා කරනවද කියලා අපි දන්නවද? ඔන්න තනිකර ළමයිගේ අයිතිවාසිකම් මහා අස්තාවල හොගම කිලෝමීටර් වැඩ ඔව් කොහොමද ස්පෙන්ඩ් කරන්නේ දීපු දින දිනලා මෙච්චර බලුකම් කරන්නේ යකෝ උත්තර බලු වෙන්න පුළුවන්ද ආත්මයකට සහෝදර සහෝදරිය ඉන්න ඕගොල්ලන්ට සීනියර්ස් ඉන්නවා අම්මලා විශ්වවිද්‍යාල ඔබ සංස්කෘතිය කියලා පොඩි ළමයින්ට පාඩම් කියන්නේ නෑ ඕගොල්ලන්ට නෙමෙයි ප්‍රශ්නේ ඕගොල්ලෝ බලන්න එපා. අරයි ඕගොල්ලන්ව අස් කරනවා ලබන අවුරුද්දේ ඕගොල්ලෝ මේ ටික කරොත් ඕගොල්ලන්ගේ දුන්නස. ඒක හොඳට මතක තියාගන්න. හරි? දැන් ඕගොල්ලන්ට කිසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි සීනියර්ස්ට මොනවා හරි වෙයි. ඕගොල්ලෝ ඒකට බය වෙන්න නැත්නම් නීතිය තියෙනවා හැම එකටම. ඕගොල්ලෝ බය වෙන්න ඕනේ නැහැ. හැබැයි ලබන අවුරුද්දේ ඔය කණ්ඩායම අහුවේ ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා කොච්චර විතර වෙනවද? ඈ
tapi medical center කරගෙන ගිහින් වාට ඉස්සෙල්ලා ඒක කරන්නේ. හරි? ඔයාගේ ශරීර සෞඛ්‍යය උතර තියාගන්න ඕනේ. මං හිතන්නේ medical center ගෙනියන්නේ කොහොමද? පීටාල්බර්ට් මම හිතන්නේ මෙයා medical center ගෙනියනවා නම් හොඳයි. මේ ambulance එකේ පෙන්න කියලා නේද මම මේ මොකද trauma එක මට trauma කියන්න බෑ කිව්වා කියන මොනේ මොකද්ද කියලා කියන්න බෑ කිව්වා අස්කරා ගන්න කියලා කොහොමද මෙඩිකල් සෙන්ටර් එකට වල බෑ මේ ළමයට මොකද කරන්නේ?